ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළු වෙමු. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. අපි ගිය අධ්‍යයනයේදී යමක් කතා කරා මේ ස්ථානයේ ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුවා. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් වුණා. දැන් ඔබ දන්නවා මේ ප්‍රථම මනුෂ්‍යයා නැත්නම් මෑන්කයින් මනුෂ්‍ය වර්ගයා තමයි මේ ඇඩම් කියන්නේ, ආදම් කියන්නේ. ඒතර මේ ආදම් තුල දෙදෙනෙක් අන්තර්ගත වුණා. ඒ තමයි ස්ත්‍රිය සහ පුරුෂයා. දැන් මේ ආත්මික තලයේ මේ මුල් ආරම්භයේදී මවපු මේ මනුෂ්‍යයාට මේ වෙනකන් බොඩි එකක් නැත්නම් ශරීරයක් තිබුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ හදපු උන්වහන්සේ මවපු මේ පොළොව තලයේ කිසිම ආත්මයකට නැත්නම් ස්පිරිට් එකකට නීත්‍යානුකූල අවසරයක් නැහැ ශරීරයක් නැතුව ජීවත් වෙන්න. ඒ නිසා උන්වහන්සේ අන්න ඒ පිළිවෙලට අනුව උන්වහන්සේ පොළවේ දූවිල්ලේ නැත්නම් පස් වලින් ඩමි එකක් හැදුවා. බෝනික්ෙක් වගේ එකක් හැදුවා. අන්නේ හදපු ඩමි එකට මේ ආත්මික තලයේ හදපු මිනිස්සයා, ඒ මනුෂ්‍ය වර්ගයා, ඒ ආදම්ව නාස්පුඩු තුලින් ඇතුල් කළා. උන්වහන්සේගේ ආත්මය සමග උන්වහන්සේගේම මනස හිටපු ඒ ආත්මික තලයේ හදපු උන්වහන්සේගේ මනසේ අපි හිටියේ. ඒ ආදම් හිටියේ, ඒ මනුෂ්‍යයා හිටියේ උන්වහන්සේගේ මනසේ. අන්නේ ප්‍රාණ වායුව උන්වහන්සේ ජීවනයේ හුස්ම හැටියට ඇතුල් කළා. එවිට මනුෂ්‍යයා ඒ ඩමිය මෙන්න ජීවනයට පැමුණුණා. දැන් බලන්න මේ ඩමිය දැන් වෙනස්. දැන් මේ ජීවමාන ප්‍රාණයක් වුණා කියන්නේ මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ වගේමයි. උන්වහන්සේ Tamanට වඩා ලෝ ඩිග්‍රී එකකින් නැත්තම් මදක් පහලින් තමයි හැදුවේ. මොකද දෙවියන් වහන්සේ වගේ වෙන්න බෑ කාටවත්. නමුත් උන්වහන්සේගේ ස්වરૂපයේ සමානත්වයෙන් හැදුවා. ඒ නිසා උන්වහන්සේ හා සමානමයි. අනිත් අපේ භාෂාවෙන් කිව්වොත් දෙවියන් වහන්සේගේම ඔරිජිනල් පැටියෙක්. ඒ වගේම ක්වොලිෆයිඩ් ක්වොලිටි එකක් ඇති ගුණාත්මක භාවයෙන් විශිෂ්ට දේව පැටියෙක්මයි. දෙවියන් වහන්සේ මේ ස්ථානයේ තව ඉක්මන් තීරණයක් ගන්නවා. ඒ තමයි උත්පත්ති දෙවෙනි පරිච්ඡේද 8 වෙනි පදය. ස්වාමී වූ දෙවියන් වහන්සේ නැගෙනහිර දිශාවෙහි ඒදන්හි උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක. දැන් බලන්න දෙවියන් වහන්සේට තිබුණ ඕනේ නම් කොහේ හරි මේ මනුෂ්‍යව තියන්න. නමුත් උන්වහන්සේ ඉක්මනින් තීරණයක් ගන්නවා මේ ඒදන් කියනා වූ ප්‍රදේශයේ උන්වහන්සේ ඒදන් කිව්වොත් රටක් නම් ඔබ තේරුම් ගන්න ඒක ඇතුලේ විශේෂිත වූ උයනක් දෙවියන් වහන්සේ වැව්වා. වැව්වා කියන්නේ උන්වහන්සේට අමුතුවෙන් මේ අතින් ගිහිල්ලා කුඹුරු කොටලා උදළු අරගෙන ඒව කරන්න ඕනේ. උන්වහන්සේ කතා කරා ඒක ඉෂ්ට වුණා. උන්වහන්සේ වචනෙන් සියල්ල මැව්වේ. විශේෂිත ශාස්ත්‍රීය උයනක් හැදුවා. සියලු යටිතල පහසුකම් වලින් පරිපූර්ණ වෙච්ච කිසිම හිඟකමක් තිබෙන්නේ නැහැ. අන්න ඒ ස්ථානයේ තමයි මේ ආදම්ම පදිංචි කෙරෙව්වා, සිටෙව්වා. ඒ භූමියේ ඒ විශේෂ උයනේ ආදම්ම තිබුවා. දැන් මෙතන ඔබට නොපෙනෙන සත්‍ය තමයි දෙවියන් වහන්සේ මුලින් ඉඳලම සැලකිලිමත් වුණා තමාගේ ස්වરૂපයේ සමානත්වයේ දරන තමාගේ දරුවෝ වෙන්වෙච්ච කලාපයක තබන්න. දැන් ඔබ දකින්නවානේ පස්සේ ඊශ්‍රායල් සෙනගට කිව්වා වෙන් වෙන්න. ආවාහ විවාහ කරගන්න එපා වෙන් වෙන්න. නව ගිවිසුමේදීත් කියනවා නොඇහැදිලි වන්තයන් එක අසම ලෙස සම්බන්ධ වෙන්න එපා. තවදුරටත් කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගීකම එකඟකම මොකක්ද කියලා අහනවා. ඒ වගේම අන්ධකාරයත් එක්ක ආලෝකයට තිබෙන ගනුදෙනුව මොකක්ද කියලා අහනවා. මේ හැම තැනකදීම ඔබ බලන්න දෙවිඳුන්ගේ වචනය ඊයේත් අදත් හෙටත් සදාකාලයටම ස්ථිරයි. ඒක වෙනස් කරන්න බෑ. ඒක අපිට ඕන විදියට අඩු වැඩි කරන්න බෑ. ඉතින් ඒ නිසා අද ඔබ වර්තමානයේ නැවත උත්පාදනය ලැබපු කිතුණුවෙක් නම් ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබ හිතන්න නිතරම කුණුහරුප කියන රණ්ඩු සරුවල් වෙන පරිසරයක ඔබට ඉන්න පුළුවන්ද? අරක්කු බොන, සිගරට් බොන, බේබද්දු ඉන්න, කුපාඩි වැඩ කරන පරිසරවල ඉන්න පුළුවන්ද? නිතරම අඬාගත්ත ගමන්, වැළපෙච්ච ගමන් ඉන්න මිනිස්සු ඉන්න පරිසරවල ඉන්න පුළුවන්ද? ටිකක් හිතන්න.
එහෙනම් මොනවද කියන්නේ? ඒ වගේම නිතරම ලෙඩ වෙනවා, රෝගීන් ඉන්නවා. බැලුවොත් ලෙඩ. හැමදාම ලෙඩ. මේ වගේ පරිසරවල ලෙඩුත් එක්ක ඉන්න පුළුවන්ද ඔබට? අපිට එහෙම ඉන්න බෑ. ඇයි? අපි වෙන් වෙච්ච සෙනගක්. අපිට සමාදානය ඕනේ. අපිට අසමාදාන තැන්වල ඉන්න බෑ. අපිට වියවුල් වෙච්ච තැන්වල ඉන්න බෑ. පාපිෂ්ඨ තැන්වල ඉන්න බෑ. යක්කු වඳින තැන්වල ඉන්න බෑ. අන්ධකාර ශාපලත් තැන්වල ඉන්න බෑ. එතනින් අදහස් කරන්නේ මොනවද? එතනින් අදහස් කරන්නේ අපිට කම්ෆර්ටබල් සෝන් එකක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. අපි අන්‍යාකාර සෙනගක්. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවට පස්සේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ දිව්‍යමය ස්වභාවය. දෙවියන් වහන්සේගේ ස්වභාවය අපි තුල ඉන්නේ. අනිත් ආකාරයෙන් කිව්වොත් දේවත්වයේ සියලු ගුණාංග අපි තුල අන්තර්ගතයි. ඒ වගේ සුද්ධ කෙනෙකුට අපවිත්‍ර තැන්වල ඉන්න බෑ. ඔබ තේරුම් ගන්න. ඔබ විවාහ නොවූ කෙනෙක් නම් ඔබට අන්‍ය ජාතික කෙනෙක්ව විවාහ කරගන්න බෑ. ඔබ දෙවිඳුන් හඳුනාගත්ත දෙවිඳුන්ට ජීවිතේ බාර කරපු සුද්ධ වූ දේව දරුවෙක් එක්ක තමයි ඔබේ ජීවිතය ගලප ගන්න ඕනේ. දැන් ඒ වගේ ඔබ හිතන්න ඕනේ ඔබට කිසිම විදියකට දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද උන්වහන්සේ ආරම්භයේ ඉඳලම මේක ගැන සැලකිලිමත් වුණා. ටිකක් හිතන්න ඔබ. දැන් ඒකම ඔබට තේරෙනවද? අද දවසේ වර්තමානයේ බොහෝ කිතුණුවෝ ජීවිතේ පොරබඳින්නේ මේ තැන්වල. දැන් මෙතනින් ඔබ වැරදි විදිහට මේක අර්ථකථනය කරන්න එපා. දැන් හිතන්න අපි ආලෝකයේ දරුවන් ලෙස අන්ධකාරයේ තැන්වලට අපි යන්න ඕනේ. ගිහිල්ලා ඒ දුක් විඳින සෙනග අපි දිනා ගන්න ඕනේ. සුභාරංචි කියන්නේ අපිට යන්න සිද්ධ වෙනවා. අපි ඒ තැන්වලට යන්න ඕනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. නමුත් අපේ කම්ෆර්ටබල් සෝන් එක මොකද්ද? සුද්ධ වූ පරිසරය. කම්ෆර්ටබල් සෝන් එක කියන්නේ මේ කෑම කාලා රක්කු බීලා වෙරි වෙලා පාටි දාලා යමම් බණ්ඩෝ අරක බලන්න මේක බලන්න කියන එහෙම පරිසරයක් නෙමෙයි. මේ කියන්නේ සුද්ධ වූ පවිත්‍ර වූ කිලිටි නොවූ පරිසරය තමයි අපේ කම්ෆර්ටබල් සෝන් එක. ඒක තුල තියෙන දිව්‍ය සමාදානය, ප්‍රීතිය, සාර්ථකත්වය, සඵලත්වය, ශුද්ධ ස්වභාවය, ධර්මිෂ්ඨකම, මේක තමයි අපේ කම්ෆර්ටබල් සෝන් එක. ඒ නිසා ඔබ දේව දරුවෙක් හැටියට ඔබ මේ ගැන අද දක්වාම කිසිම වටහා ගැනීමක හිටියේ නැතිනම් අද ඉඳලා මේ ගැන හිතන්න. ජීවත් වෙන පරිසරයන් ටිකක් වෙනස් කරන්න. වෙනස් කරලා බලන්න. මේ ගැන්වීම් වලට ඔබ ඇහුම්කන් දෙනවා වගේම තීන්දුව తీරන ගන්න. ජීවිතේට දවසක් මේ ඉගැන්වීමට සමන් දෙනවා නම් එක තීරණයක් ගන්න. එක ඉගැන්වීමක් අහලා ඔබට දෙවියන් වහන්සේ මේක තුල කතා කරනවා. මම මේක 100%ක් දන්නවා. මොකද මේ වචනය තුල ජීවනය තියෙනවා. මේ වචනේ නිකන් මගේ වචන නෙමෙයි, මේ වචනේ බලයෙන් යුක්තයි. ඔබ අහන අය දැනටම ඔබට සුවය ලැබිලා තියෙනවා. ඔබ තුල හාස්කම් වෙලා තියෙනවා. ඔබගේ පරිසර වෙනස් වෙලා තියෙනවා. ඒක ඔබට නැහැ කියන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඒ ගැන සැලකිලිමත් වෙච්ච නැති නිසා. මේ වචනේ බලයෙන් යුක්තයි. ඒ නිසා විනාඩි 10ක් වුණත් උන්වහන්සේගේ මහිමේ බලය මෙහරා ඔබගේ ආත්මයේ ප්‍රාණයේ ශරීරය කිඳා බහිනවා. පරිසරයේ වෙනස්කම් ඇති කරනවා. ඒ නිසා ඔබ මේ ගැන්වීම එක ජීවිතේ ගලප ගන්න. සියල්ල අලුතෙන් ආරම්භ කරන්න. ඔබගේ ප්‍රගතිය ඔබ හැම දවසෙම ඔබ දකින්න යනවා. අපි තවත් අධ්‍යයනයකින් හමු වෙමු. Thank you. God bless you.